සැට්ටකටම ආයිබෝවන් උග මොහොක දවසකින් මෑ අද වීඩියෝ දාන්න හිතුනා මොකද ගොඩ දවසකින් දාපු නැති නිසා ලොකු වීඩියෝ එකක් මේ අද දාන්න යන්නේ මං අද යනවා මේ මොනවාද චුටි ගඟක් ගාවකට නාන්න යන්න වෙයි මේ ගල් ටිකක් එකතු කරන්න මොකටද ගල් එකතු කරන්න කියලා කිව්වොත් ඔයාලා මම ඒක වෙලාවට කියන්න මොකටද එකතු කරන්න යන්නේ කියලා අද 6 වෙනිදා කොහෙද ඔක්තෝබර් මාසේ ලස්සනට ඉර පායලා තියෙනවා මේ දවස් ටිකේ ඉර පායලා අපේ අන්තිම සමයකේ අන්තිම දවස් ටික දැන් ගෙවිගෙන යන ගමන් තියෙන්නේ මම දැන් තාම බ්‍රෙක්ෆාස්ට් අරගෙනවත් නැහැ උදේට මොනවයි කන්න හදන්න ඕනි මම දැන් මොනවා හරි කාලා වොෂ් එකක් දාගෙන දවසේ ප්ලෑන්ස් ටික තියෙන්නේ ජිම් එකට යන්න ඕනි දැන් වීඩියෝ එක දාන්නේ ඇයි කියලා කිව්වොත් වීඩියෝ එක අතම දාන්නේ ගඟ ගාවට යද්දී ඔයාලට එතම ඒ යන ගමන් තියෙන මේ තැන් ටික පෙන්වන්න ඕනේ මට ඔයාලට. ඒකින්ද එතන ලස්සන තැනක්. මම ඒකට යන්න ඕනේ. ඒකට මම යන්න හිතන්නේ 4:00මාර විතර. එතකොට අවුව බහින්න ළඟයි හැබැයි. කලුවර වැටිගෙන එනවා දැන් කලින් මේ දවස්වල. ජිම් එකට යන්න දෙනවා. ඉස්සෙල්ලා මම දැන් කනවා. කාලා ජිම් එකට ගිහිල්ලා ඒ ගල් ටික අරගෙන ගෙදර එනවා. ඒ ගල් ටික අරගෙන එන හේතුව මේක චූටි වීඩියෝ එකකින් දාන්න මොකද ලොකු වීඩියෝස් දාන්න ඇත්තටම මට එඩිට් කරන්න වෙලාවකුත් නැහැ ඒක නිසා විනාඩි 20ක විතර වීඩියෝ එකක් විතර මම හදලා මේක අප්ලෝඩ් කරලා තියන්න එහෙනම් මම කාලා බීලා ඇවිල්ලා ඔයාලට කතා කරන්න ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා අද මගේ බෙඩ්රූම් එක මම පෙන්වන්න බෙඩ්රූම් එකට මට තියෙන view එක මම පෙන්වන්න ටඩා මේ දෙන්නේ බෙන්රාකි අර පැත්තට ගියොත් මූලින් යන්නේ මෙතනින් මේ පැත්තට තියෙන්නේ ටේසයිඩ් ෆොරෙස්ට් එක තමයි අර පේන්නේ අර තියෙන ක්‍රේගෝ මට දාන්න බැරි නැත්නම් ක්‍රේගෝ මම මේ ගිය සතියේ ගියා මට ඒක වලට මොනවත් ෆොටෝස් අරන් මම පෙන්නන්න බැරි නා සෝ දැනට ඔය ටික තමයි විස්තරේ එහෙනම් මම ඉතා ඉක්මනින් ඔයාලව නැවත සමු වෙන්න කණේක චූටි එකක් දාන ඔම්ලට් එකක් දාන්න යන්නේ මගේ මේක තමයි ගොඩක් වෙලාවට මේ මේන්ම කෑම වෙන්නේ බිත්තර මොකද ඒක මට හදා ගන්නත් ලේසි මේකයි මම ඔයාලට පෙන්වන්න ගත්තේ මගේ මේ මොකේද කිචන් එකට තියෙන view එක තියෙන ලොකේෂන් එක මේ අපර්ට්මන්ට් එකේ පට්ටම ලස්සන තැනක තියෙන්නේ ඔයාලට පෙන්නද්දි සෝ මේකත් පෙන්වනවා දැන් ඔයාලට මම කනවා ඉක්මනටම ජිම් එකට යනවා ජිම් එකට ගිහිල්ලා ගල් ටිකක් ගන්න තමයි මම යන්නේ ඒ රිවර් එකට ඒ ගල් ටික අරගෙන එතන චුටි වෝක් එකක් තියෙනවා සාමාන්‍යයෙන් විනාඩි 20ක විතර අපි ඒකින්ද ඉක්මනට වැඩේටත් යමු එහෙනම් guys ඊළඟ කැලෙන් හැම්බෙමු එලකිරි කෑම එක හදාගත්තා මේ ඔම්ලට් එක මම අර කිව්ව විදිහටම බිත්තර 3යි එච්චරයි චීස් දාගත්තා මේක තමයි දැන් කන්න හදන එක මේ තියෙන්නේ මගේ හෙල්දි ස්මූදි එක මෙතන ආම්බාර රාමයට තියෙනවා මේවත් මේ මං හදපුවා නෙමෙයි මොකක්ද ඇත්තටම මේක මේ ෆ්‍රෙෂ් ජූස් එකක් මේ කන්සන්ට්‍රේට්ස් නෙමෙයි කන්සන්ට්‍රේට් බොන්න හදන්න එපා ෂුගර් ලෙවල්ස් උත් වැඩි වල තේරුමක් නැහැ ඒක නිසා කවුරු රට කෙනෙක් හරි ලංකාවේ කට්ටිය නම් පළතුරු නැහැ තරම් තියෙනවා පිටරට ඉන්න කෙනෙක් නම් ගොඩාක් වෙලාවට අපිට මගහැරෙන දෙයක් තමයි පළතුරු මේ මොකද අපිට පිටරට ඉද්දී ගොඩාක් වෙරයිටි එක අඩු වෙනවා ඒක නිසා හොඳ බ්‍රෑන්ඩ් එකක ස්මූති එකක් හොයාගෙන මම ඒකට මේ ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩක් දැම්මා එතකොට ඒකේ උකු ගතියයි මේ අර සව ගතියයි අඩු වෙන ඉඳ දැන් මම මේක කනවා කාලා ඊළඟ දේ වර්ක්අවුට් කරන කට්ටිය මම මේ වර්ක්අවුට් ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි මම මේ මොනවාද ට්‍රේනර් කෙනෙක්වත් කවුරු කෙනෙක්වත් නෙමෙයි මම මේ දැනට නිමන් දන්න දෙයකින් කියන්නේ අඩුම වර්ක්අවුට් කරන කලින් වර්ක්අවුට් කරන පැයකටවත් කලින් කන්න ඒක නැත්තම් වලට වටත් අමාරුයි නැත්තම් ලයිට් මීල් එක මොනවා ගන්න දැන් මම කාලා කන්න යන්නේ මේක චාර්ජ් එකට දාලා අපි ගෙදරින් එළියට පැස්සලා පස්සේ හැම්බෙමු ලකිරි දැන් එළියට ආවා මේ තවම අවුව තියෙනවා පුදුමයි මොකද ස්කොට්ලන්ඩ් වල තියෙන ප්‍රධානම වෙදර් එකේ තියෙන ලක්ෂණයක් තමයි මාර ඉක්මනට වෙදර් එක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් අපි වායු දෝෂණය කොහොමද කියන්නේ දන්නවද බෙඩ්රූම් එකට ගිහිල්ලා ටී ෂර්ට් එක මාරු කරන් එන ටිකට වහිනවා එච්චරම මේ
වෙදේ එක අන්ප්‍රෙඩික්ටබල්. මොන අද වැස්ස කියන්නේ ඉතින් ලොකු වැස්සක් නෙවෙයි. ඒවට සනී තිබ්බට සනී එක ඉක්මනට ඉවර වෙන්න වෙලා යන්නේ නැහැ. ක්ලවුඩ් එකක් ආව ගමන් සෙට් එක වැහෙනවනේ. ඒ ප්‍රශ්නේ නිසා. මේ අන්තිම දවස් ටික ඉතින් චුට රස්නියට ඉන්න තියන. මේ ගිය සතියේ කලින් සතිය වගේ නම් ටිකක් සීතල වෙලා තිබ්බේ. දැන් අද පොඩ රස්නි. මොනවාද ජිම් එකට යන්න වෙන්නේ නැහැ අද. අද ජිම් එකට යන්න වෙන්නේ නැති හේතුව මේ මම ලෑස්ති වෙලා රමයා කරලා ඉවර වෙලා එද්දි පරක් වුණා. කොහෙදොර කයිලා නැහැ. ජිම් එකට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට මට තව වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඒක නිසා ඒක එච්චර බලපාන්නේ නැතත්. So අපි දැන් යා ඉතලා ගල්ල අරන් යමු. ගල්ල අරන් ඇවිත් chat එක දාන ගමන් වීඩියෝ එක ඉවර කරමු. එහෙනම් guys මම දැනට ගියාට පස්සේ ආයෙ වීඩියෝ පටන් ගන්නවා. ඇති එන්නේ පිට්ලොක්කි ටවුන් එක මේ හරිය තමයි ඉතින් බිගිනින් එක. පැත්තට යන පාර පිට්ලොක්කේ වල ඉන්න ඔයාලා මේ ඔක්කොම දැකලා තියෙනවා. මම මේ චුට්ටක් ආය පාරක් තව සති දෙකක් තව සතියක් සති දෙකක් විතර යද්දී ඔක්කොම තැඹිලි පාට වෙනවා ඔටෝමේටර්. බලලා දන්නවනේ ඉතින් ඔටෝමේටර් කොහොමද කලර් චේන්ජ් එක කරනවා කියලා. අර පාරටම ගස් ඇවිල්ලා තියෙනවා. ඒක දැක්කේ ඒක හරි ලස්සනයි. කලර් එනම කලර්ෆුල් එක දැක්කෙද්දී. ලස්සන විච් කෙනෙක් ඉන්නවා හැලෝවින් එකට. ඔය හැලෝවින් එකේ සීන් එකට අපි එද්දි කුලමුණ වාහන අතර කරමු. මේ හරිය දාන්න පුළුවන්ද කියලාද මට මතක නැහැ. මොකද මේ මොනවාද එන්චාන්ටඩ් ෆොරෙස්ට් එක නිසා මොකක්ද සිටුේෂන් එකක් තිබ්බා. ඇතුළට යන්න පුළුවන් නැති බලන්න අපි කියලා බලමු. මේ එන්චාන්ටඩ් ෆොරෙස්ට් එක කියනවා රෑට ලයිට්ස් දාලා ඔයාලා සර්ච් කරන Google එකේ බලන්න ඕන. මේ තියෙන ලයිට්ස් දාලා එන සිද්ධියක් යනවා. මේ හරිය රෑට මේ ලොකු ලේක් එකක් තියෙනවා. ඒ ලේක් එක වටේට ලයිට්ස් දාලා එන කතන්දරයක්. අතේ නේ කොෆි මේකක් එන්නේ.
ටික විතරයි අපි මෙතන දැනට වීඩියෝ එක අතර කරමු. චුට්ටක් තව පෙන්නන්න. මේක දිගේ හෝම යන්න ඕනේ මං ඔය යන කියන පොට්ටකට අපි දැන් එතනට මේ කල්පනා කරගෙන ගේමිට මොනවද තව ගන්න දෙවි අම්මට සි බෑග් එකක් ගෙන නැහැ නේ ෂිට් මම පිටිපස්සට ගිහලා බලන්න බෑග් එක මොනවද තියෙන්නේ අල්තා චූටි තැනක් පෙන්නගෙන යනවා මේ සෙට් එක මම ගොඩක් කැමති තැන් ටික මම ගොඩක් කලාට හවස් වලට ඉවිනින්ග්ස් වලට එනවා මේ ඔයාලට දාලා තියෙද නැද්ද කියලා මට මතක නැහැ මොකද මේ ගොඩක් කලාට මම ගන්න නැහැ වීඩියෝස් මේ තැන් වල අරගෙන දාලාත් ඇති මට අවුලන්නේ අද බලන්න මොකද අද ඔයාලට අලුත් දවසක් හේතුව ඕටම් එකේ ඉඳලා ලෙන්සකට විතරයි අනහත තියෙන්නේ මෙතනට කියන්නේ ෆැස්කලි හවුස් හතෙන් මංවලට ෆැස්කලි හවුස් එක යද්දි පෙන්නන්න මෙතන ෆැස්කලි හවුස් එක ගාව තියෙන ලොක් එක අපිට අද ඉර පායලා ඉර ෆුල් සප් එකක් දෙනවා යතුර ගත්තා බෑග් එකක් හැමුණා okay let's go then යන ගමන් මම ඔයාලට තව ලස්සන ටිකක් හැම්බෙද්දි දාන්න නැත්නම් වීඩියෝ නිකන් දිග ගැස්සෙනවා මම පුළුවන් තරම් වීඩියෝ එක චූටියට දාන්න නැත්නම් මොකද එකක් ඔයාලට බලන්න බෝරින් නෑ අනිත් එක මට මේ එඩිට් කරන්න ලොකු ගොඩක් වෙලා යන්නේ යස් ඔය ටික තමයි තියෙන්නේ මම ඔයාලට මං හිතන්නේ මේ ටික දාලා තියෙනවා මේ පෙන්නලා තියෙනවා පෙන්නපුම තැනකටවත් දන්නෙත් නෑ එක්කරන් යන්න දැන් නම් මට නිකන් මතක තියෙන විදිහට පෙන්නලා තියෙනවා බට් ඔයාලා වටේ තියෙන සුන්දරත්වය රස විඳින්න සහ මං කියන කතා අසා සිටින්න එහෙනම් ටටා බයි හලෝ මම අර කිව්ව චූටි කැලේ දැන් මීටර 100ක් විතර හතරට එන ගමන් ඉන්නේ මේ පැත්තෙන් හතර තංගක් අපි දැනට අපි මෙතනට ගඟ ගියා නම කියනද මෙතනින් ගඟ බහගෙන යනවා මේ ගස්වල කොළ තැඹිලි පාට වේගෙන කොළ හැලීගෙන එනවා ආස නිල් පාටට ලස්සනට තියෙනවා මේ ඔක්ටෝබර් මන්ත් එක හැලොවින් මන්ත් එක ලබන මාසේ මට මතක නෑ සෝරි මට මතක නෑ ඒක ඔක්ටෝබර් තමයි මේ මාසේ දුකද අන්තිම සමයක අවුව පායලා තියෙන එළිය බහැලා ඇවිදින්න පුළුවන් අන්තිම දවස් ටික ඊට පස්සේ වින්ටර් එකේදී ටිකක් අමාරුයි මේවා වල ඇවිදින්න ප්‍රොපර් වින්ටර් ක්ලොත්ස් තියෙන්නම ඕනි මේක කියලා කරමු ඒ හැබැයි ඩෑම් එකක් තියෙනවා මම දන්නේ ඒක සිටුේෂන් එකක් ප්‍රශ්නයක් ඉඳලා එන්නේ වතුර යාලා කරන්ට්ස් තියෙනවා කියලා කියන්නේ අපි දැනට මෙතනින් මෙහෙම යා මම ඔයාලට ආයේ තවත් චුට්ටක් කැලේ ඇතුළට යද්දි ආයි වීඩියෝ එකක් දාන්න ගස් වලින් මෙන්න මේ වගේ ආචර්ස් හැදිලා තියෙනකොට මම මාර්ගයක් තියෙනවා බලට ඒ වගේ එකක් අස්සෙන් දැන් මම කරගෙන යනවා දන්නේ මම කැමතිම දෙයක් තමයි ගස් වලින් ආචර්ස් හැදෙද්දි ඒ වස්සෙන් ඉරෙලිය අපිට වැටෙද්දී කොළස්සෙන් ඉරෙලිය වැටෙනවා කියන්නේ මාරම ලස්සන දෙයක් ක්ලවුඩ් එකකට සන් එක කව වුණා ඒක බරන්තරුනේ අර දෙන්නේ අර ගහේ වල පේනක් දන්නේ ලාවට මොස් එකක් තියෙනවා ඒ මං ආස જાති මැනිෆෙස්ටේෂන්ස් වැඩ කරනවා කියන්න තව එක හේතුවක් ඔයාගේ ඔළුවේ ආසා පරිසරයකට හදයක් හරියට මැනිෆෙස්ටේෂන් ගැන අතට මට වීඩියෝ දාන්න මේක හැබැයි මෙහෙමයි ඔය ඔක්කොම මට කියන්න තියෙන මේ එක්සැම්පල්ස් තියෙන්නේ මගේ එතකොට ඒක හරියට කාව හරි ඩිරෙක්ට් කරේ නැත්නම් මම මේ මනුස්සයර කරන්නේ මේ වැරදි තොරතුරක් දෙන එක. ඒකයි මම ওই වගේ දේවල් ටොපික් එකක් විදිහට අරගෙන මේ YouTube එකේ දාන්න නැත්තේ මට දාන්න ආසයි. හැබැයි මම හිතන විදිහ කියලා මට එකක් පටන් ගන්න පුළුවන්. එතකොට ඉතින් පිස්සු කතාවක් වෙන්න පුළුවන් සමහරලාට මොකද කෙනෙක් ගන්න එක එයා වැරදිට ගත්තොත් මම ගොඩක් වෙලාවට මම ආස නැහැ මේ ක්‍රිටිසිසම්ස් වලට. ඒ කියන්නේ මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ මනුස්සයා ඒ වෙලාවට ඒක ඔළුවෙන් එළියට ඒක දාගන්න එක එයාම දාගන්න තොප්පියක්. මම එහෙම කවවත් ටියුන් කරන්නත් ආස නැහැ. ඉස්සර නම් කරා දැන් නම් කරන්නෙම නැත. මේ
anyway මොනවාද ඔයාලා මම මෙතනින් තව ට්‍රෙකින් එකක් නතර කරලා ආයෙ ඉස්සරහකදී ලස්සන ට්‍රෙකින් එකදී මම ආයෙ දාන්න. ඔය දාන්න තා. Hello. Bye bye. Hadi bakalım. Okay. අතන මම කොහොමද මේ වොක් එක යද්දී අනිවාර්යයෙන්ම චුට්ටක් ඉඳ ගන්න තැනක්. ඔයාලට මතක ඇති මගේ ඉන්ස්ටා එකේ කලින් වීඩියෝ එකේ මෙන්න මේවලත් ඔක්කොම තැඹිලි පාට මල්ලයක් හැදිලා තිබ්බේ. ඒක ඔක්කොම ටික මැරලා මල්ලිත් එක ෆෝල් එකේ ඉතියි. මොකක්ද මතවත් ආච් එකක් ගස්වලින් හැදිලා ආච් එකක්. එකයි බොරු පැටියෙක් කොහේ ගස් කපනවා සද්ද ඇහෙනව නේද? අර බෙන් රෙකියෝලා වගේ මවුන්ටන් එක කැලලක්. අර ලනුවක් තියෙනවා බෙල්ල වල දාගන්න දාලා තේරුණා. මම චුට්ටක්වත් සද්ද කරන්නේ නැතුව කුරුල්ලන්ගේ සද්ද අහන්න වලට දෙනවා. හොඳ රහ ගන්න අන්තිම මාසෙදී කුරුල්ලන්ගේ සද්ද අහන්න වෙන වින්ටර් එකේ ඉඳලා. ආර්ටි කස්සින් ගස් කපන සද්දෙත් ඇහෙන්නේ නැති. Let's go. මම තවත් ලස්සන තැනක්. මෙතන මම ගොඩාක් වීඩියෝස් වල කියවලා තියෙනවා මේ ගස් එක්ක ගාව. පට්ට ලස්සන සහ පට්ට මේ කොහොමද කියන්නේ ඒකට? පට්ට දෙයක් ඇති කියලා හිතට දැනෙන හැඟීමක් තියෙනවා. ඉතින් හැඟීම් කියන්නේ නැත්ත නෙමෙයිනේ. බට් එහෙම එකක් දැනෙන එකක් තියෙනවා. අපි එතනට ගිහලා මම මේ හරිය ගියොත් මම අනිවාර්යයෙන් ගහල්ලා යන්නේ. ගහට ගිහලා කිස්සක් දිනවා. ලොකු වලාකුළු ටිකකින් ඉර වැහිගෙන යන්නේ. තෙමිච්ච ගාලා තියෙනවා. අශි සලද්ද දෙන්නේ නැහැ. මොකද මේ ගස් කොළ මේ කොළ වලට වතුර වැටලා තියෙනවා. සපත්තුවේ ගෑවුනහම හරි තෙමුණා. shit. උඩින් ගිහලා ඉතිලා. එතන ගහර කිසි දිලා නේක ඊට වඩා වටිනවා. මොකද ආයි මේ පැත්තට වෙන්නේ සති දෙකක ඉඳලා මං හිතන විදිහට මට එහෙම දැනෙන්න හේතුව ඇත්තේ මම මේ දැනෙන දේවල් සහ හිතන දේවල් මේවා ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. එහෙනම් නියුට්‍රල් ෆ්ලෝ එකකින් ගන්න මේ ගහ මේ මෙතන හොඳට චූටි අවුවක් වටනත් මේ ගහ අවුව ගන්න තනක්. මේ අපිට බය නැතුව ආවට මේ මල්ලිට ළඟදී විතර තිබ්බ වාස්පුලා දෙඹරු වගේ සෙට් එකක්. ඒක නිසා පරිස්සමෙන් මේක දැන් වලින් යද්දි මේ සාපයි නෑ විදින්න පුළුවන්. මං එකේ ගියේ එතකොට මේ ගහ උචුටි හිටලා මං හේතු වෙන තැනක් තියෙනවා මේකයි. යා මෙන්න මෙතන. ඕකේ. එතකොට දැන් හරි මේ ගහේ තියෙන ප්‍රධානම කෑල්ල මට හිතෙන්නේ මේක පට්ට කියලා. හැම වෙලේම මේ ගහ පොඩි අවුවටත් කොහෙවත් හෙවණක් වැටෙන්නේ නැතුව කෙලින්ම මේ ගහට ඩිරෙක්ට් වෙනවා. සෝ සන්ලයිට් එක ගහේ හැම පැත්තකටම වැටලා යා හොඳට හැම සීසන් එකකට හොඳටම සීසන් උත් වෙලා තියෙනකොට ඒ ගහේ මට හිතෙනවා ඒ ගහ ගොඩක් හැම ගහම අර්ත් වෙලා තියෙන්නේ. බට් මේ ගහේ අර්තින් එක ගොඩක් විශේෂ ඇති සහ මේ ගහ ගොඩක් ලොකු ගහක්. ඔයාලට වෙනවද මගේ සයිස් එකත් එක්ක? මට මේ ගහ මට මං වගේ 3 දිනක්වත් 4 දිනක්වත් උනේ මේ ගහ බදා ගන්න.
එතකොට ගහ ගොඩාක් පරණ ගහක්. මේ ගහ ගොඩාක් හිස්ටරි එකක් දන්නේ අපිට වඩා ගොඩාක් මේ ගහේ ලයිෆ් ස්පෑන් එක වැඩි ඇති. සෝ මේ ගහ හොඳ ලස්සන හයිය ටෙම්පර්ඩ් වෙච්ච පළපුරුදු එක්ස්පීරියන්ස්ඩ් එලකිරි ගහක්. ඒක නිසා මම මේ ගහට ගොඩක් ආදරේ. යන්න දෙන්නෙත් නෑ කොණ්ඩේ මගේ කර්ල්ස් ඉඳ අල්ලනවා. එන්නම් මගේ චුටි ගහ මම යනවා. මම අර ගහට වැඩි සෙට් ආව නෑ. එතනත් ෆේවර් කරනවා මම මේකට. alright අපි මෙතන තමයි මම කිව්වේ පළවෙනිට ආපු තැනක්. ගොඩාක් ලස්සන චුටි ගල් වලින් පිරිච්ච තැනක්. අතන බබ්බන්ගි ජම්පින් කරන ස්විට් එකක්. ආට පේන තියෙන පාලමයට උඩ ඇඟිල්ල දික් කරන බෑ. හරි බලමු කට්ටිය වෙන අපිට වෙනව කරනවා. අපි නම් දැන් චුටි ගල් ටිකක් මෙතනින් අරගෙන ආවේ මේ පාරේ තමයි ආවේ. මෙතන ඉහර මම යන්නේ නෑ දැන්. සෝල්ජර්ස්ලි තියන්නේ ඔය පිටිපස්සට ගියාම මම ආයෙ ගල් ටිකක් ගන්න. ගල් ටිකක් අරගෙන අපි බයි එනවා. ගල් බෑග් එකම ගත්තා. මම හිතන්නේ දැන් මගේ ස්ටෝරේජ් උත් අඩු වෙලා තියෙන්නේ මේ වීඩියෝස් කරන්න. මොකද දන්නත ගොඩක් වීඩියෝස් ඉවතා. මේ තියෙන්නේ ඒ ලස්සන දන්න ආන් එක්කෙනෙක් පැන්න. පේන දෙකෙනෙක් නම් විසින්ගෙන. මේ බංගි ජම්පින් සීන් එක. ඕකේ නෝ. මේ වීඩියෝ එකේ දැනට දාන්න තියෙන ඔච්චරයි. මම ආයෙ ගෙදර යන්නේ කියලා ආයෙත් දාන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක මේ වයින්ටි ගල් ටික ගත්තයි කියන එක ඊළඟ වීඩියෝ එකෙන් දාන්න. බලපු කට්ටියටම thank you so much. අපි ආයෙ සෙට් වෙමු. cheers.